අද එතකොට අපි ඩිස්කස් කරන්නේ 2023 දෙවැනි MCQ එකේ ALL paper එකේ දීලා තියෙන SQL වලින් ඔයාලට මෙහෙම දීලා තියෙන employee කියලා relation එකක් employee ID employee name salary එක කොහොම විස්තරයක් දීලා ඉවරලා ඔයාලා ගහනවා what would be the output of the following SQL query when it is applied on the employee relation කියලා මේ දීලා තියෙන SQL query එක ඔය employee කියලා තියෙන relation එකේ table එකට apply කරොත් මොකද්ද වෙන්නේ කියලා අහන්නේ. ඒතකොට select count කියන එක ඔයා දන්නවා count all කියලා කියන්නේ මොකක් හරි මේ සම්පූර්ණ ටේබල් එකකින් එන කවුන්ට් එකක් සම්පූර්ණ ටේබල් එකම කන්සිඩර් කරලා කවුන්ට් එක ගන්න කියන එක තමයි ඔය ඕල් කියලා කියන ඔක්කොම කවුන්ට් එක නම්බර් ගාන සංඛ්‍යාව කියන එක තමයි කවුන්ට් එක කියන ඔය අපි aggregate functions කියලා කතා කරන SQL වලදී from employee table එකෙන් ඊළඟ කෑල්ල වලට පොඩ්ඩක් එච්චර අහලා නැති නුපුරුදු කෑල්ලක් වගේ හිතෙන්න පුළුවන් මාර ලේසි ඒ කෑල්ල අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා ඔන්න ඔය where salary greater than any කියලා clause එකක් පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මම ඕක පොඩ්ඩක් වෙන් කරලා ලියාගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ මම ඒක පොඩ්ඩක් වෙන් කරලා ලියාගෙන තියෙනවා. මෙතනයි මෙතනයි. හරිද? මම අර complete query එක සම්පූර්ණ query එක මෙතන ලියාගත්තා. ඔය ඉනි එකට පස්සේ වරහන් ඇතුලේ තියෙන එකට අපි කියනවා sub query එකක් කියලා. හරිද? sub query එකක් කියලා අපි කියනවා. එතකොට මම පොඩ්ඩක් මේක එක්ස්ප්ලেইন කරන්න කලින් මෙන්න මේ දෙකේ රිසල්ට්ස් ටික බලමු. මේ වගේ ගානක් ආවට පස්සේ ඉස්සෙල්ලා අපි සබ් ක්වරි එකකින් එන රිසල්ට්ස් මොනවද කියලා බලන්න ඕනේ. දැන් සබ් ක්වරි එක මොකද්ද තියෙන්නේ? මේක තමයි සබ් ක්වරි එක. සබ් ක්වරි එකකින් එන රිසල්ට්ස් ටික තමයි මේ අපි ගාව තියෙන්නේ. මොකද්ද? select salary from employee. employee table එකේ තියෙන salaries ටික ගන්න කියන එක තමයි මේකේ තේරුම. employee table එකේ තියෙන salaries ටික ඔක්කොම select කරගන්න කියන එක තමයි මේ sub query එකේ තේරුම. ඔන්න ඒකට දාලා result එක print වෙන්නේ එහෙම නැහැ. ඒක එහෙම නෙමෙයි select වෙන output එක එන්නේ ඒකේම නෙමෙයි. output එකට එන්නේ මතක තියාගන්න මේ හැම වෙලෙම මේ ලොකු main query එකේ select එකට දාලා එක තමයි output එකට එන්නේ. හරිද? right. එතකොට බලන්න මේ කොහොමද හදන්නේ කියලා මේ වගේ ගානක් ආවට පස්සේ මාර ලේසි මේ වැඩේ අපිට කරන එක. මම මේ ටික මකා ගන්නම්. කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයා ඉස්සෙල්ලා sub query එකේ මොකද්ද result එක එන්නේ කියලා පොඩ්ඩක් බලා ගන්න. ඒතර මේ select salary from employee එකේදී salary set එක තමයි sub query එකේ එන්නේ. මේක තමයි result එක. මේ sub query එකකින් එන result එක මේක. හරි. ඊට පස්සේ ඔයා දැන් බලන්න main query එක දිහා. ඒකේ මොකද්ද කියලා තියෙන්නේ මෙන්න මේ කෑල්ල මේ. මෙන්න මේ කොටස දිහා බලන්න. මෙන්න මේ කොටස දිහා බලන්න ඔයා. ඒකේ කියලා තියෙන්නේ මොකද්ද? salary එක වැඩි වෙන අවස්ථාවලදී අරයට වඩා. ඒතර මේකේ කරන්නේ මෙහෙමයි. මෙන්න මේ කෑල්ලට දාලා මොකද්ද result එක එන්නේ? මෙන්න මේ කෑල්ලට දාලා මොකද්ද result එක එන්නේ? salary නේ. salary කියන්නේ මෙන්න මේ salary column එකනේ. මෙන්න මේ salary column එක. මේකේ simply කියලා තියෙන්නේ මෙච්චරයි. මෙන්න මේ salary column එකේ එක එක සලකද්දි මෙයා සලකනවා ඉස්සෙල්ලා ඊට පස්සේ මෙයා කන්සිඩර් කරනවා මෙයා කන්සිඩර් කරනවා මෙයා කන්සිඩර් කරනවා මෙන්න මේ salary column එකේ තියෙන rows ටික කන්සිඩර් කරගෙන යද්දී ඒ rows වෙන වෙනම කන්සිඩර් කරද්දී ඒ කන්සිඩර් කරන row එකට සලකන row එකට වඩා අඩු එකක් මේ පැත්තනේ තියෙන්නේ අඩු එකක් මේ පැත්තේ තියෙනවද මේ පැත්තේ රිසල්ට්ස් තියෙනවද කියලා තමයි බලන්නේ අපි බලමු මේක පොඩ්ඩක් කොහොමද කරන්නේ කියලා හරිද හරි ඉස්සෙල්ලාම යන්නකෝ මේ පැත්තේ සැලරි එක මෙන්න මෙයාට දාලා වෙන්නේ මේ කොලම් එකනේ ඔන්න එයාගේ පළවෙනි එකට යනවා අපි 60000 දැන් 60000 අරගෙන බලනවා එයාට වඩා මේ අඩුනේ එයාට වඩා අඩුනේ මේ පැත්තනේ තියෙන්නේ මෙයා වැඩි එක්කෙනෙක් එහා පැත්තේ තියෙන අඩු එක්කෙනා එයාට වඩා අඩු එක්කෙනෙක් හරි මෙන්න මේ එනි කියන එකේ තේරුම එක්කෙනෙක් හරි කියන එක හරිද මෙයාට වඩා අඩු එක්කෙනෙක් හරි කියන එක තමයි මේ එනි කියන එකේ තේරුම එක්කෙනෙක් හරි ඉන්නවද බලනවා මේ පැත්තේ කූරේකට දාලා රිසල්ට් එකේ දැන් මේ පැත්තේ කූරේකට දාලා රිසල්ට් එක මොකද්ද මෙන්න මේවා දැන් අපි මොකද්ද බලන්නේ මෙන්න මේ සැලරි සෙට් එක ගත්තා ඊයේ මෙතන සැලරි කියලා තියෙන්නේ ඒ කියන්නේ මේ සැලරි කොලම් එක සැලරි කොලම් එකේ පළවෙනි රෝ එක ගත්තා එයාට වඩා අඩු එක්කෙනෙක් හරි ඉන්නවද බලනවා මෙයාගේ මෙයාගේ ඉන්නවද බලනවා මෙයාට වඩා අඩු එක්කෙනෙක් හරි මෙයාගේ ඉන්නවද කියලා බලන එක තමයි අපි මේ කරන්නේ. හරි. අපි දැන් බලාගෙන යන රිසල්ට් එක පොඩ්ඩක්. එහෙම බලාගෙන යද්දී පළවෙනි එක බලමු 60000. 60000ට වඩා අඩු එක්කෙනෙක් ඉන්නවද බලන්න එක්කෙනෙක් හරි ඉන්නවද බලන්න මේ පැත්තේ. මේ මෙතන ඉන්නව එක්කෙනෙක් නේ 55000 ඉන්නවා. රයිට්. ඔන්න කවුන්ට් එක 1යි දැන්. ඔන්න කවුන්ට් එක කීයද 1යි. ඔන්න කවුන්ට් එක 1යි. හරි. ඊට පස්සේ බලන්න ඊළඟ එක 55000. මෙතන තියෙන 55000. එයා අරගෙන බලන්න දැන් සැලරි නේ මේ සැලරි රෝ එක දිහා කොලම් එක දිහා තමයි බලන්නේ සැලරි කොලම් එකේ දෙවෙනි රෝ එක 55000 එයාට වඩා අඩු එක්කෙනෙක් හරි ඉන්නවද බලනවා මෙතන 60000 අඩුයිද නෑ 55000 අඩුයිද නෑ 70000 අඩුයිද නෑ 65000 අඩුයිද නෑ
75 අඩුයිද 55 වඩා නැහැ. එහෙනම් එකක් අඩු වෙන එකක් එකතු වෙන්නේ එහෙම නැහැ. කවුන්ට් එකෙම එකතු වෙන්නේ නැහැ. මෙයාට වඩා අඩු එක්කෙනෙක්වත් මේ පැත්තේ නැහැ. හරිද? රයිට්. දැන් ඊළඟ එක්කෙනා බලන්න. ඊළඟ එක්කෙනා මේ මහස් කියලා තියෙන එක්කෙනා 70000ට වඩා අඩු එක්කෙනෙක් හරි මේ පැත්තේ ඉන්නවද බලන්න. 70000ට වඩා අඩු එක්කෙනෙක් හරි මෙන්න මේ පැත්තේ ඉන්නවද කියලා බලන්න. මෙන්න මේ සබ් ක්වරි එකේ පැත්තේ. 60000 අඩුයිද 70000ට වඩා එතනම එක්කෙනෙක් ඉන්නවනේ. එහෙනම් එතනත් true වෙනවා. රයිට්. ඔන්න එකක් එකතු කරා. මම මේ එක එක එකතු කරන්නේ මේ කවුන්ට් එක ගන්න තියෙන්නේ මේ. කවුන්ට් එකක් ගන්න තියෙන එකයි එක එක එකතු කරන්නෙම. හරි. ඊට පස්සේ ඊළඟ 70000 බැලුවා. සරත් කියන එක බලන්න 65ට අඩු එක්කෙනෙක් හරි මේ පැත්තේ ඉන්නවද බලන්න. දැන් ඔයාලට තේරෙනවා. 60000 අඩුයිනේ. බලන පළවෙනි එකම අඩුයි. ඔන්න එකයි. ඒකටත් වඩා අඩු ඒකට වඩා අඩු එක්කෙනෙකුත් ඉන්නවා. ඔන්න එතනත් කවුන්ට් එකකින් වැඩි වුණා. හරි. දැන් බලන්න මෙන්න මේ ඊළඟ එක්කෙනා 75000ට වඩා අඩු එක්කෙනෙක් මේක ඉන්නවද කියලා බලන්න. 75 උනේ 60000ම අඩුයි 75000ට වඩා. 60000ම 75000ට වඩා අඩුයි. එහෙනම් එතනත් එක්කෙනෙක් ඉන්න ඕන කවුන්ට් එක එකයි. හරිද? සම්පූර්ණ කවුන්ට් එක කීයද උත්තරේ? 4යි. ඒතර උත්තරේ ඉලක්කමක් එන්නේ 4. මේකට උත්තරේ 2. 32 නේ MCQ ට උත්තරේ 2. හරි. ඒතර මම පොයින්ට් එක තමයි මේ වගේ ගානක් આવුත් එහෙම බය වෙන්න එපා කිසිම වෙලාවක ඉස්සෙල්ලා සබ් ක්වරි එක. මේ මම සබ් ක්වරි කියලා පැත්තකින් දාලා තියෙන සබ් ක්වරි එකේ රිසල්ට් එක ඉස්සෙල්ලා හදාගෙන ඉන්න ඕන. සබ් ක්වරි එකේ රිසල්ට් එක මම හදාගත්තා. ඊට පස්සේ මෙන්න මේ පැත්තේ තියෙන එක මෙන්න මේ පැත්තේ තියෙන එක එකින් එක අරගෙන බලන්න කන්ඩිෂන් එකත් එක්ක. දැන් සැලරි කොලම් එක ගන්න කියන්නේ සැලරි කොලමේ පළවෙනි එක්කෙනාට වඩා අඩු එක්කෙනෙක් හරි එහා පැත්තේ ඉන්නවද බලන්න මේ. එයාට වඩා අඩු. මෙයාට වඩා අඩු කියන එකනේ මේකේ තේරුම. මෙයා වැඩි, මෙයාට වඩා අඩු එක්කෙනෙක් එහා පැත්තේ ඉන්නවද බලන්න. මෙයා ගත්තා, මෙයාට වඩා අඩු එක්කෙනෙක් හරි මෙහා පැත්තේ ඉන්නවද බැලුවා. එහෙනම් කවුන්ට් එකකින් වැඩි වුණා. මෙන්න මේ එනි කියන එකේ තේරුම එක්කෙනෙක් හරි කියන එක. එතනද ඒක තේරුම එක්කෙනෙක් හරි කියන එක. හරි. එතකොට දැන් ඔතන එනි වෙනුවට හරිද? එනි වෙනුවට මෙන්න මේක තිබ්බනම්. මෙන්න මෙතන එනි වෙනුවට තිබ්බනම් එහෙම all කියලා. මෙන්න මේ එනි එක වෙනුවට මම එනි එක කපලා ලියන්න ඒක. එනි වෙනුවට මෙතන all කියන වචනේ තිබ්බනම් අපි මොකද කරන්නේ? එනි කියන එක වෙනුවට all තිබ්බනම් කොහොමද ඒක කියවන්නේ? salary එක මෙන්න මේ ආයෙත් මේ salary column එක ගන්නවා අපි. salary column එක ගන්න කියන්නේ salary column එකේ එක එක්කෙනා අරන් බලනවා all කියලා කියන්නේ හැමෝම කියන එක. කියන්නේ මෙයාගේ මේ කැලේ true. දැන් එනි කියන එක true වෙන්න නම් මේ salary එක ගත්තට 60000 ගත්තට පස්සේ 60000ට වඩා අඩු එක්කෙනෙක් හරි හිටියනම් count එකකින් වැඩි වුණා. ඇයි true වෙන හින්දා. all දැම්මනම් එහෙම 60000 ගත්තට පස්සේ එහා පැත්තේ එක්කෙනත් එක්ක බලද්දී මේ පැත්තේ ඉන්න ඔක්කොම 60000ට වඩා වැඩි නම් විතරයි මොනව වෙන්නේද? count එකකින් වැඩි වෙන්නේ නේ. count එකකින් වැඩි වෙන්නේ. එතකොට මේ වෙලාව නම් ඇත්තටම 60000 අරගෙන එහා පැත්තට ගිහිලා බලද්දී හැමෝම 60000ට වඩා වැඩිද? නෑ. 60000ට වඩා වැඩි නෑනේ. 55000 වැඩිත් නෑ 60000ට වඩා. මේක අරන් බලන්න මේ 55000 ගත්තොත් එහෙම 55000ට වඩා ඔක්කොම වැඩිද මේ පැත්තේ ඉන්න? නෑ. 60000 නම් වැඩි. 55000 වැඩිද 55000ට වඩා? නෑ. එතකොට මේ ටිකත් ඔයාලට කම්පෙයාර් කරලා බලන්න පුළුවන් මේකට උත්තරේ එන්නේ බිඳුව. එතකොට එනි තිබ්බොත් එහෙම මෙතන ඒකේ තේරුම මේ පැත්තේ ඉන්න එක්කිනාට වඩා අඩු එක්කෙනෙක් හරි ඉන්නවද? අඩු හෝ වැඩි වෙන්න පුළුවන් මේ මෙතන මැද තියෙන එක අනුව අඩු එක්කෙනෙක් හරි ඉන්නවා නම් true වෙනවා. මෙතන all තිබ්බොත් එහෙම ඒකේ තේරුම මෙතනින් එක්කෙනාට වඩා මෙතන අඩු තිබ්බ කියලා දන්න මෙතනින් එක්කෙනාට මේ පැත්තේ හැමෝම අඩු වෙන්න ඕනේ. එතකොට තමයි true වෙන්නේ. එතකොට තමයි count එකකින් වැඩි වෙනවා නම් වැඩි වෙන්නේ count තිබ්බොත්. හරිද? එතකොට මතක තියාගන්න any තිබ්බොත් එක්කෙනෙක් හරි කියන එකේ තේරුම all තිබ්බොත් ඒකේ තේරුම හැමෝම කියන එක. හරිද? any තිබ්බොත් ඒකේ තේරුම හැමෝම කියන එක. හරි. එතකොට any තිබ්බොත් ඒකේ තේරුම හැමෝම කියන එක. හරි. ඊට පස්සේ අපි යන් තව පොඩ්ඩක් similar type ගානකට similar type ගානකට අපි යන් මෙන්න මෙහෙම ගානක්. ඔයාලට පේන ඇති බෝඩ් එකේ මම ගානක් දාලා තියෙනවා similar type ගානක්. මේ ගානේ product ID product name price කියලා තියෙනවා. ඊට පස්සේ මෙහෙම SQL query එකක් ඔයාලට දීලා තියෙනවා. මේ SQL query එකේ output එක ගන්න තමයි ඔයාලට තියෙන්නේ. ඒතර බලන්න මේක. දැන් මම මොකද්ද කරන්න කිව්ව ඉස්සෙල්ලා මෙන්න මේ කෑල්ලේ output එක අරන් ඉන්න කිව්වනේ select price from product කියලා කියන්නේ මෙන්න මේක තමයි ඉන්නේ මම අඳින්න යන්නේ. මෙන්න මේක තමයි ඉන්නේ output එකට. දැන් මොකද්ද මේ කියන්නේ? ප්‍රයිස් එකට වඩා එකක් හරි වැඩි නම් ප්‍රයිස් එක කියලා කියනකොට ආයෙත් මේකම තමයි. මේ වෙලාවේ මේකමයි. මෙතන තියෙන ඒකමනේ. ඒතර ප්‍රයිස් කියලා කියන්නේත් ඒකමයි. මෙන්න මේ කෑල්ල output එකෙන් ඉන්නේ මේක. මෙන්න මේ sub query එකේ output එකෙන් ඉන්නේත් මේ කෑල්ල. ප්‍රයිස් කියලා කියන්නේ ඉතින් ප්‍රයිස් column එක. මේ column එකනේ. right. අපි දැන් මොකද කරන්නේ එහෙනම්? මේ එක එක්කෙනා අරන් බලනවා මේ වෙලාවේ යාට වඩා වැඩි එක්කෙනෙක් හරි හා පැත්තේ ඉන්නවද කියලා. මේ දැන් වැඩි. මේ පැත්තේ එක්කෙනාට වඩා වැඩි එක්කෙනෙක් හරි මේ පැත්තේ ඉන්නවද කියලා බලනවා. එහෙනම් කවුන්ට් එකයි. 50ට වඩා වැඩි එක්කෙනෙක් හරි ඉන්නවද? ඔව් එක ගොඩක් ඉන්නවනේ. එක්කෙනෙක්ට වඩා ඉන්නතර එකයි. ඔන්න කවුන්ට් එක. 20 ඊළඟට නම් බලනවා 20ට වඩා වැඩි එක්කෙනෙක් හරි මේක ඉන්නවද? ඔව් 50ක් ඉන්නවා 120යි ඔක්කොම ඉතුරු ටික වැඩි ඉතින්. එකයි.
120ට වඩා වැඩි එක්කෙනෙක් හරි ඉන්නවද? ඔව්. 600 ඉන්නවා 150 ඉන්නවා. එකයි. 600ට වඩා වැඩි කවුරුත් ඉන්නවද? නැහැ. එහෙනම් එතන කවුන්ට් එක true වෙන්නේ නැහැ. එතන එකක් එකතු වෙන්නේ නැහැ. 150ට වඩා වැඩි කවුරු හරි ඉන්නවද? 150ට වඩා වැඩි කවුරු හරි මේ ලිස්ට් එකේ ඉන්නවද? ඔව්. 600ක් ඉන්නවා 600 ඉන්නවා. එතකොට එකයි. උත්තරේ 4යි. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඒතර මේකෙත් ඕල් ආවනම් උත්තරේ ඔය එනිවෙනුවට ඕල් ආවනම් උත්තරේ 0යි. දැන් ප්‍රයිස් එක 50 නම් 50ට වඩා හැමෝම වැඩි නම් විතරයි මොකද්ද 50ට වඩා හැමෝම වැඩි නම් විතරයි කවුන්ට් එක ඒක මේ true වෙන්නේ. හරිද? දැන් මේ බලන්න මේ 50ට වඩා හැමෝම වැඩිද මේ වෙලාවේ? 50ට වඩා හැමෝම වැඩිද? ඊට පස්සේ 20ට වඩා හැමෝම වැඩිද? දැන් 50ට වඩා 50 වැඩිද මේක බලන්න. 50ට වඩා හැමෝම වැඩිද? 50ට වඩා 50 වැඩිද? නෑ. 20ට වඩා 50 20ට වඩා හැමෝම වැඩිද? නෑ 20ට වඩා 20 වැඩි නෑනේ. ඒතර මෙන්න මෙහෙම එකම දැන් මේකේ මෙහෙම ප්‍රශ්නයක් එන්නේ එකම කොලම් එක කම්පෙයාර් වෙන නිසා. මෙතෙන්ටත් එකම කොලම් එකක් ඉන්නේ ප්‍රයිස් කියන කොලම් එක. මෙතෙන්ටත් එන්නේ එකම කොලම් එකක්. ඒතර all කියලා තිබ්බොත් එහෙම මෙතෙන්ට එක හොඳට මතක තියාගන්න. එතකොට බලන්නේ අපි මෙන්න මෙතන තියෙන එක්කෙනා මෙන්න මෙතන තියෙන කන්ඩිෂන් එකත් එක්ක හැමෝම එහෙම ටැලි වෙනවද කියලා බලන්න එක් කරන්න. දැන් මේ වෙලාවේ නම් ප්‍රයිස් එක 50 ගත්තට පස්සේ මේ පැත්තේ සිට් එකටත් ඉන්නේ මේ කොලම් එකමනේ. මේ කොලම් එකේ ඉන්න හැමෝම වැඩිද කියලා බලනවා. හැමෝම වැඩි නම් විතරයි ඒක කවුන්ට් එකකින් වැඩි වෙන්නේ. කියන්නේ true වෙන්නේ. මේ වෙලාවේ කවුන්ට් එක ගන්න තීදි true වෙන්නේ. ඒතර 50 ගත්තොත් එහෙන් 50 50ට වඩා වැඩි නෑනේ. ඒතර ඒක ගන්න බෑ. හරිද? මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඒතර any all ගානක් තිබ්බොත් එහෙම ඔය විදිහට තමයි අපි ගන්නෙ. එහා ඉස්සෙල්ලාම සබ් query එක හදාගෙන ඉන්න. ඊට පස්සේ වම් අත පැත්ත තියෙන එක. any එකට කලින් මෙන්න මෙතන තියෙන එක. මෙන්න මෙතන තියෙන එකත් එක්ක මෙන්න මෙතන තියෙන කන්ඩිෂන් එක චෙක් කරලා බලන්න ඕන එක්කෙනෙක් එක සපුරනවද කියලා. එන්නේ තිබ්බොත් එහෙම. උදාහරණ මේ වෙලාවේ අපි අහන්නේ මෙන්න මේ ප්‍රයිස් කියන කොලම් එක ගත්තට පස්සේ මේ ප්‍රයිස් කියන කොලම් එකේ එක එක්කෙනා අරගෙන අපි බලන්නේ පළවෙනිට 50 ගන්නවා 50ට වඩා වැඩි එක්කෙනෙක් හරි ඉන්නවද කියලා මේ පැත්තේ. මේ පැත්තටත් මේ වෙලාව නම් මෙයාම තමයි එන්නේ. ඔව්නේ 50ට වැඩි එක්කෙනෙක් හරි ඉන්නවා මේ තුනක් විතර ඉන්නවා. ඒතර කොහොම තමයි බලන්නේ මේක. ඒතර පොඩ්ඩක් any all කියන එක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕනේ ඔයා.